පින්වත් ස්වාමීනි, අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද? අනිත්‍ය කියලා කියන්නේ දැන් බණහන මිනිස්සු ඒ වගේම බෞද්ධයෝ අනිත්‍ය කියලා මොකද්ද කියලා අහුවම සාමාන්‍යයෙන් දෙන පිළිතුර තමයි හැමදේම අනිත්‍යයි. එතකොට මේ තියෙන දේවල් ශරීරය කෙස් ටික ඉදෙනවා, අමරැලි වැටෙනවා, ලෙඩ වෙනවා, ඒ වගේ දෙයක් කියනවා. එතකොට මේ තියෙන වස්තුන්, දේපල, ඒ දේවල් මොහොතින් මොහොත වෙනස් වෙනවා, දිරීමට ලක් වෙනවා, විනාශ වෙලා යනවා. එතකොට හැමදේම වෙනස් වෙනවා. මේ තියෙන දේවල්, පේන දේවල් වෙනස් වෙනවා ආදී දේවල් ටිකක් තමයි කියන්නේ. නමුත් බුදුදහමේදී එය වඩා තීක්ෂණ ලෙස ප්‍රඥාවෙන් දකිද්දී ඒ කතාව වෙනස් වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන අනිත්‍ය ස්වභාවය සත්‍ය තුලදී මෙන්න මේ විදිහට තමයි අර්ථ ගැන්වෙන්නේ. ඒ කොහොමද? මේ මොහොතේ හටගන්න ස්වභාවයක්, ධර්මතාවයක් තියෙනවා. ආන්නේ ධර්මතාවය මේ මොහොතේ හටගෙන හේතුන්ගෙන් හටගෙන ඒ හේතු නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙලා යනවා. පටිච්ච සමුප්පාදය ලෙසත් හේතුඵල ධර්ම ලෙසත් ඒ වගේම සිතුවිල්ල ලෙසත් හඳුන්වන්නේ ඔය කියන ස්වභාවයයි. එතකොට ඒ ස්වභාවයන් සියල්ලම මොන නමින් හැඳුන්වුවන් ඒ ධර්මතාවයක්නේ. එතකොට ඒ ධර්මතාවය මේ මොහොතේ සැනෙන් හටගෙන සැනෙන් අතුරු දහන් වෙනවා. ආන්නේ ස්වභාවයට තමයි පින්වතුනි අනිත්‍යයි කියලා කියන්නේ. එතකොට අර කලින් කතා කරන ස්වභාවය අනිත්‍යයි කියලා කිව්වට දකින්න උත්සාහ කළාට නමුත් එතන අනිත්‍ය ස්වභාවයක් අපිට දකින්න ප්‍රඥාව තුළින් දකින්න විදිහක් නෑ. අවිද්‍යාව තුළින් දකින්න පුළුවන් එහෙම ස්වභාවයක්. අවිද්‍යාව තුළින් ඉඳගෙන කතා කරන්න පුළුවන්. පුදුජන ස්වභාවය ඉඳගෙන. නමුත් සමාධිත්‍ය තුළ එහෙම දෙයක් කතා කිරීමට නොහැකි. මොකද එහෙම දෙයක් කතා කරන තැනම ආත්මය කියන ස්වභාවයට ඒ කතාව ඇතුල් වෙනවා. ඉතින් ඒ නිසා මේ ආත්ම ස්වභාවයෙන් මිදීම අනිත්‍ය දකින විදිහ තමයි මම පැහැදිලි කළේ. ඉතින් ඒ නිසා මේ සැනෙන් හටගෙන අසුරු සනක් කියලා කියන්නේ තන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන අනිත්‍ය ස්වභාවයට. එහෙනම් අනිත්‍ය කියලා කියන්නේම මේ මොහොතේ සැනෙන් හටගෙන සැනෙන් අතුරුදහන් වෙනවා. අසුරු සනක් ගන්න මොහොතකටත් වැඩි වේගෙන් ඒ සිද්ධ වෙන ධර්මතාවයක්. ආන්නේ තැනට තමයි අනිත්‍යයි කියලා කියන්නේ. අනිත්‍ය දකින්න නම් සෝවාන් ඵලයටවත් වෙන්න වෙනවා. එහෙම නැත්නම් සමාධිත්‍ය තුළින් මේ සත්‍ය හොඳට ගවේෂණය කරන්න, මහන්සි වෙන්න, උත්සාහ කරන්න, වීරිය කරන්න. එතකොට ඔබට මේ සත්‍ය දකින්නට ශක්තිය ලැබෙයි. තෙරුවන් සරණයි.